ඒක සිසිල් කරන රසම රස කෑමක් හදමුද අද අපි. එහෙනම් එන්න. ඉතින් මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට අරගෙන තියෙනවා ස්ට්‍රෝබෙරි, ක්‍රේප්, ඉතින් ඔයාලට ගන්න පුළුවන් ග්‍රීන් ක්‍රේප්ස් එකක් ගන්න පුළුවන් මේකට. ලයිචි, ඒ වගේම මැංගෝ, ඒ වගේම මේකට අවශ්‍ය වෙන එක තමයි මේ තියෙන්නේ සාගෝ. ඉතින් ඔයාලා සාගෝ පැකට් එකක් අරගෙන ඉතින් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒකෙන් සාගෝ ටිකක් ඔයාලා පෙගෙන්න දාගන්න. ඒ පෙන්නුනට පස්සේ ඔයාලා පොට් එකක් අරගෙන පොට් එකට පෙකිච්ච සාගෝ ටික දාලා තව වතුර ටිකක් දාලා හොඳට සාගෝ ටික තම්බ ගන්න. ඇට ටික හොඳට තැම්බ වෙනකන් තම්බගෙන ඊට පස්සේ ඒ සාගෝ ටික ඔයාලා ටිකෙන් බාලා ඒකට අයිස් කැටි ටිකක් දාන්න. අයිස් කැටි ටිකක් දාලා හොඳට ස්ටේනර් එකකින් ඒ සාගෝ එක පෙරා ගන්න. පෙරාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි සාගෝ ටික. මේක තමයි අපි ඩ්‍රින්ක් එකට පාවිච්චි කරන ප්‍රධානම අවසාන වශයෙන් මේකට අවශ්‍ය වෙනවා fresh milk. එහෙනම් අපි දැන් හදමු. That's me. ඉතින් මම මේක තවත් රසවත් කරගන්න කන්ඩෙන්ස්ඩ් මිල්ක් භාවිතා කරනවා. ඉතින් හැමෝම දන්නා නම් මේක කියලා ඉතින් ඔයාලා කැමති නම් මේක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් සුගර් ටිකක් දාගන්න පුළුවන්. කන්ඩෙන්ස්ඩ් මිල්ක් දැම්මම ඉතින් තවත් හොඳ රසයක් මේකට එනවා. ඒකෙන් දැන් අපි හදාගත්ත ග්‍රෑමේ මේක ඇත්තටම හයවද බොන දෙ කියලා හිතා ගන්න බෑ. ඇත්තටම හරි වරසයි. මාරම රසයි. හොඳටම සිසිල් කරනවා. ඉතින් කප්පියට ඇත්තටම හරිම වටින කෑමක්ද ඩ්‍රින්ක් කියන්නේ බෑ. ඉතින් ඔයාලා try කරලා බලන්න. හරිම රස එකයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හැමෝටම ජය වේවා.